ඔයා මේ කාඩ් එක දකිනවා කියන්නේ ඉදිරි සති කිහිපෙදී වෙනදට වඩා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙයි. ඔයාට නිදහස ටිකක් අහිමි වෙන්න පුළුවන්. වර්තමානයේදී ඔයා අනවශ්‍ය ලෙස වැඩ බදාගෙන කරනවා වෙන්නත් පුළුවන්. වගකීම් අධික බරක් ඔයාගේ උරහිස මත පැටවිලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මොකක් හරි වැඩක් පටන්ගෙන අමාරුවෙන් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔයාට හිතෙන්න පුළුවන් දැන් නම් හොඳටම ඇති මම මේ වැඩේ කරා. දැන් නම් මේක මං අතහැරලා දානවා. මට නම් හරිම වෙහෙසයි මහන්සි. මීට එහා නම් මට මේ වැඩේ කරන්න බෑ. දැන් හොඳටම ඇති. මට ලොකු දියුණුවක් ලැබෙන්නේ නැහැ මේ වැඩෙන්. සමහර වෙලාවට එහෙම හිතෙන්නත් පුළුවන්. බිස්නස් එකක් වගේ කරන කෙනෙක්ට නම් ඒ වැඩේ කරගෙන යනකොට ලොකු දියුණුවක් නැහැ. නමුත් පාඩුවීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙච්ච දියුණුව නැති නිසා මේක නවත්තන්න හිතනවා වෙන්න පුළුවන්. දැන් පාඩම් කරන කෙනෙක් නම් පාඩම් කරන්න අරගෙන ඒක අතරමැද නතර කරන්න හිතනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඩිග්‍රියක් වගේ කරන කෙනෙක් නම් ඒක අර නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් මට ප්‍රතිඵලයක් නැහැ. මම මහන්සි වෙන තරමට මේ වගේ දෙයක් අපි ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් කරන්න හිතාගෙන ගොඩාක් මහන්සි වෙලා ගොඩක් දුර ගිහිල්ලා අවසාන මොහොතටම ඇවිල්ලා ඒක අත්හරින්න හිතන්නේ අන්න ඒ අවස්ථාවකදී ඔයාට හිතෙන්න පුළුවන් මේක නවත්තනවා කියලා. නමුත් විශ්වෙන් වාට කියනවා ඔයාගේ ප්‍රතිඵලය, ඔයාගේ සාර්ථකත්වයේ දියුණුව මේ අත ළඟම තියෙනවා. මේ අවසානයේ පෙනිපෙනී ඔයා මේක අත්හරින්න එපා කියලා. ඉතින් මේ කාඩ් එක අහම්බෙන් දකින ඔයාලට විශ්වෙන් දෙන පණිවිඩය තමයි අල්ලගෙන යන්න. ඔයාට දියුණුව සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාගේ මහන්සියට ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා විශ්වෙන් පෙන්නනවා. ඒ වගේම ඔයා රැකියාවේ වැඩ ගොඩාක් බදාගෙන ගොඩාක් වගකීම් අරගෙන වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ මේ වෙලාවේ මානසික සතුට නැති වෙලා මානසික පීඩනය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට විශ්වෙන් කියනවා ඔයා වැඩ ගොඩාක් බාරගෙන කරන කෙනෙක් නම් මේ වැඩ බෙදාගෙන ඔයා ටිකක් රෙස්ට් එකක් ගන්න කියලා, විවේකයක් ගන්න කියලා පෙන්නනවා. ඒ වගේම ඔයාගේ එදිනදා කටයුතු වලදී වෙනදට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න කියලා විශ්වෙන් ඔයාලට පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක follow කරන්න, subscribe කරන්න, like කරන්න, share කරන්න. personal reading එකක් අවශ්‍ය නම් වීඩියෝ එකේ දිස්සන WhatsApp number එකට message එකක් දාන්න.